අපිත් ඉල්ලුවා පගාවක්. මොකද්ද පගාව? රජයට දෙන්න නිකන්. මොනවා හම්බෙන්නේ නැද්ද? මේ කවුරුත් දන්නේ නැහැ තාම. බස් එක වටිනාකම 420යි. අපි ඉල්ලුවා බස් දෙන්න කියලා නිකන්. බස් 4ක් නිකන් දෙන්න එකග වෙලා තියෙනවා. අපේ බස් රථ බලෑනිය ලංගම බස් රථ බලෑනිය ක්‍රමිකව අපි නවීකරණය කරගෙන යනවා. ඔය පෞගේ දවස්වල අපි ආවා බස් රථ 10ක් ඒ අර ඩිසේබල් ඇක්සස් උත් තියෙන ලෝ ෆ්ලෝ බස් රථ 10ක්. තව 100ක් විතර එනවා ලංගම යටතේ ස්ථාපිත කරපු මෙට්‍රෝ බස් සමාගමට ජූලි වගේ වෙනකොට එනවා අගෝස්තු වගේ වෙනකොට අපි ඒ ටික ඔක්කොම ටික පාරට දා ගන්න පුළුවන්. ඔය 100 ඇතුළත නොකියපු කතාව මම කියන්න. මෙච්චර කාලයක් ඔය ලොකු ගනුදෙනු වෙනකොට කොහොමද ගනුදෙනු උනේ කියන ගැන පොඩි අවදාසක් ගත්ත හැකි. අපි බස් රථ ඔය ගෙන්නන බස් රථ 100 පතුල පහත් බස් රථ 100 එකක බස් රථයක වටිනාකම මිලියන 42ක් විතර වෙනවා. අපිට තේරිච්ච අඩුම ලංසුවට සහ ඒ තාක්ෂණික කාරණා ඔක්කොම බලලා තෝරපු පුද්ගලයාට ගියේ මිලියන 42කට. ලක්ෂණ කීයද? 420යි. ඔය එක බස් රථයක වටිනාකම ගියේ ලක්ෂ 420ක්. කෝටි 4යි ලක්ෂ 20ක්. අපි ඔක්කොම ටෙන්ඩර් ගනුදෙනු ඉවර කරලා ඉවරලා ඒ හිමි සමාගමත් එක්ක සාකච්ඡා කරා. ඕගොල්ලොන්ට කවදාවත් ඇමති කතා කරලත් නැහැ. නියෝජ්‍ය ඇමති කතා කරලත් නැහැ. අහවල් දේ දෙන්න ඉල්ලලත් නැහැ. ඇමතිට මෙච්චර පංගුවක් දෙන්න, නියෝජ්‍ය ඇමතිට මෙච්චර පංගුවක් දෙන්න, ලේකම්තුමාට මෙච්චර පංගුවක් දෙන්න. සතයක් ඉල්ලලා නැහැ. ටොෆියක්වත් ඉල්ලලා නැහැ. හැබැයි මේ සල්ලි ගේන්නේ ඕගොල්ලොම ජීවත් වෙන ලංකාවේ මිනිස්සු වෙනුවෙන්. අපිට මොනවද අමතරව දෙන්න පුළුවන් නිකන් ඉල්ලුවා. අපි ඉල්ලුවා කතා කරලා. ඕගොල්ලොන්ට 100ක් දැන් බස් ගනුදෙනුවක් එනවා. අපිට නිකන් ඕනේ මොන හරි දෙයක්. වෙනදා ඉල්ලන්නේ ඇමතිගේ ගෙදෙට්ට. නැත්තම් ඒ අදාළ කට්ටියට තමයි ඉල්ලන්නේ. පගාව. අපිත් ඉල්ලුවා පගාවක්. මොකද්ද පගාව? රජයට දෙන්න නිකන්. මොනවා හම්බෙන්නේ නැද්ද? මේ කවුරුත් දන්නේ නැහැ තාම. බස් එක වටිනාකම 420යි. අපි ඉල්ලුවා බස් දෙන්න කියලා නිකන්. බස් 4ක් නිකන් දෙන්න එකග වෙලා තියෙනවා. 420 ගන්න. මොකද එහෙම එකඟ වෙන්නේ? ඒතර හිතා ගන්න කලින් ගනුදෙනු කොහොම වෙන්නේ නැද්ද කියලා. ඊළඟට තවත් බස් 200ක ඇනවුමක් මේ සතිය අන්තිමට ඇරෙනවා නේද? මේ සතිය අන්තිමට ඇරෙනවා බස් 200ක ඇනවුමක්. ඒකත් අනිවාර්යෙන් සභාපතිතුමා නෙගොෂিয়েට් කරන්න ඕනේ. නිකන් ඉල්ලන්න ඕනේ ගාන. බස් රථ 200 කියන ලොකු ගානක්. ප්‍රොෆිට් එකක් තියෙනවා. අපිට සතයක්වත් එපා, සභාපතිතුමාට එපා, සීઓලාට එපා. අඩුම ගානේ බස් රථ 10ක් 15ක් කරේ නිකන් ඉල්ලන්න. දෙනවා මිනිස්සු. තව 600 එකක් යනවා. ඒකෙත් ඉල්ලන්න නිකන්. මොනවටද නෙවෙයි රටට. එහෙමයි මේ ආයතන දුවන්නේ. පරණ දුවපු විදිය නෙවෙයි. ඉතින් ඒ විශ්වාසය ඔයගොල්ලෝ තියාගන්න. අපි අර කියපු දේශපාලන සංස්කෘතිය වෙනස් කළා අපි මාසෙන් දෙකේ. අවංකවම කැට තියලා කියන්න පුළුවන් එක දේශපාලඥයෙක්වත් ප්‍රාදේශ සභාවේ ඉන්නවා සෑහෙන පිරිසක් අපේ සභාපති ඉඳලා ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා අමාත්‍ය මණ්ඩල ඉන්නවා එක්කෙනෙක්වත් අපි අර කියපු අදූෂිත බව බිඳලා නැහැ මේ වෙනකල්. ඒක බිඳින්නෙත් නැහැ. ඒ තුල අපි රටට ගන්න වාසි ගොඩක් තියෙනවා. ඒක එකක් තමයි මං කිව්වේ 100ක් බස් රථ ගෙනකොට